මේ මා රස්නයක් තියෙන්නේ ආරමා වෙන්න බෑ. රස්නත් එක්ක අපි හදන අච්චාරු බලමු හදලුවනට පස්සේ කොහොමද වෙන්නේ කියලා. රතු ලුණු අවු මිරිස් දෙන්න දාගන්න. රතු ලුණු එකයි මිරිසුයි දැස්ති කරලා තියෙන. දැන් අපි ඒකට දාන්න යන්නේ ගස් ලැබු. අමු ගස් ලැබු වල. මාරම සුවඳයි ගයිස් මේක. හදලා බලමු අපි දැන් මේක කොහොමද දෙන්නේ කියලා. ගම්බිරි මිරිස් ටික ඔක්කොම දාලා හදාගත්ත සුපි පේස්ට් එකක්. ඊට පස්සේ මොනවද මේ කරන්නේ? ඕක දාන්න හැටියට. ඊට පස්සේ ඒ පේස්ට් එක ඇතියට දාලා මික්ස් කරගන්න ඕනේ. දැන් අපි අර දාගත්ත පේස්ට් එක හොඳට මික්ස් කරගන්න ඕනේ. ලුණු වලටයි මිරිස් වලට ඔක්කොම ටිකට අර හොඳට ඒක අල්ලලා හිටිනකම්. දැන් ෆුල් ඔක්කොම ටික දාලා මික්ස් කරලා තියෙන්නේ අපි අච්චාරුව. ඊට පස්සේ දවස් දෙකක් විතර මේක වහලා තියන්න ඕනලු උලන් අදින්න නැති වෙන්න. ඊට පස්සේ ආයෙත් මේක ඕපන් කරලා මික්ස් කරලා කන්න තමයි තියෙන්නේ. දැන් අපේ අච්චාරු රෙඩි වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ guys අපේ අච්චාරු එක. මමී අපේ අච්චාරු දාන ගමන් ඉන්නේ. රසයි හොඳ සුවඳයි. මේක තමයි අප අච්චවරේ ෆයිනල් අවුට්පුට් එක. හොම තමයි ඉතින් අප අච්චාර ලොග්ග කිවර වෙන්නේ. අපි අලුත් අවුරදු ලොග්ගකින් අයිත් සෙට්ටමු. බයි.